අපේ පින්නතට මතක ඇති අනාථපිණ්ඩික සිටුතුමාට දුවක් හිටියා චූල සුභද්‍රා කියලා. චූල සුභද්‍රා විවාහ කරලා දුන්නේ මිත්‍යා දෘෂ්ටික පවුලකට. මේ පවුලේ කට්ටිය නිගණ්ඨයන්ට තමයි දන් දෙන්නේ. ඉතින් චූල සුභද්‍රාට ආරාධනාවක් හම්බ වුණා දානි පිළිගන්නවන්න දෙන්න කියලා මාමණ්ඩිගේ ගෙදරින්. බොහොම ලස්සනට ලෑස්ති වෙලා හරිම ප්‍රීතියෙන් මොකද මේ තාත්තගේ ගෙදරට වෙලා හැමදාම භික්ෂුන් වහන්සේලාට දම් පූජා කරලා මේ දුවලට හොද්දට පුරුදුයි. බුද්ධ උපස්ථානයේට සංඝ උපස්ථානයේට මේගොල්ලෝ පුදුම ප්‍රියයි. ඒ නිසා අප්‍රමාණ සතුටින් හරියට උදේ පාන්දර පිපිච්ච මලක් වගේ ඉක්මනට දානශාලාවට ආවා. ආපු ගමන් දැක්කේ අර නිගණ්ඨ ශ්‍රාවකයෝ නිර්වත්. එතකොටම චී කියලා කියුණා. කියවිච්ච ගමන් හැරිලා අපු ගියා. නිගණ්ඨ ශ්‍රාවකයෝ සිටුතුමාට කියනවා මේ හැතිරිය කවුද මේ ගෙදරට එක්කාවේ? දැක්කද හැසිරිච්ච හැටි? මේ ගෙදරට මහා අවාසනාවක් මේක. ඒගොල්ලෝ දාන ගත්තේ නැහැ නැගිටලා ගියා. සිටුතුමාටත් හරි කේන්තිය. කතා කළා ඇයි එහෙම කෙරුවේ වැඩක්? ඊට පස්සේ කියනවා පියාණෙනි මම ආවේ මහරහතුන් දකින්න. මම ආවේ ආර්ය මහා සංඝයා දකින්න. මම ආවේ සංඝ උපස්ථානෙට. නමුත් මම දැක්කේ නිර්ලජ්ජිත වූ පිරිසක්. එතකොට ඔබ සඳහන් කරන හැටියට ඔබේ රහතන් වහන්සේලාට දානයක් දෙන්න පුළුවන්ද මේ ගෙදර? පුළුවන්. මම ලෑස්ති කරන්න. ඔබතුමාට මම දන් දෙන හැටි උගන්වන්නම් පෙන්වන්නම්. එහෙනම් දානයක් දෙන්න ආරාධනා කරන්න. කවද්ද කියලා හෙට කීවා. දෙයනේ සවැත් නුවර ඉඳලා බොහෝම ඈත ඉන්නේ. කොහොමද භාග්‍යතුන් වහන්සේ හෙට දානයක් දෙන්න ආරාධනා කරන්නේ? චූල සුභද්‍රා මොහොන මහ ලොකුම ගැටලුවක්. කල්පනා කරලා ගිහිල්ලා කඩාගත්ත සමන්පිච්ච මල් මිටි 8ක්. නවංගි උඩුමහන් තලාවේ තමගේ ශ්‍රීහං ගබඩාව තියෙන කාමරයට ගිහිල්ලා කවුළුවට කුටියට ගිහිල්ලා මේ මල් මිටි 8 අහසට විසිකලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ ආරාධනාවයි මේක. මලක අභියෝගයක් තියෙන්නේ. මගේ ආරාධනාවයි මේක ඉවසන්න. මේ මල් කුලකේ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ධම්සභාවේ වැඩ ඉන්නවා. ධම්සභාවට ඉහළින් මේ මල් මිටි 8 භාග්‍යතුන් වහන්සේට මල් වියනක් හැටියට දෙපැත්තේ පිටිපස්සේ ඉහළයි නැදිලා තියෙන අර සුමන මල් කරුගේ මල් පූජාව වගේ. නමුත් අනාථපිණ්ඩික සිටුතුමාටත් මේ වෙනකොට පණිවිඩය ලැබිලායි තියෙන්නේ හෙට දානෙට ආරාධනා කරන්න ඕනේ කියලා. සිටුතුමා ධර්මදේශනාව අහලා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කළා ස්වාමීනි හදිසි ආරාධනාවක් හෙට අහවල් ප්‍රදේශයේ දාන්නට වඩින්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ සිටුතුමාට කියනවා මම දාන ආරාධනාව බාරගත්තා කියලා. ඒ වෙලාවේ සිටුතුමා අහනවා ස්වාමීනි කවුරුවත් ආව දැක්කේ නැහැනේ මම. කිසි කෙනෙක් ඒ ආරාධනාවට ආපු බවක් මම දැක්කේ නැහැ ඒ ප්‍රදේශයෙන්. කවුද ආරාධනා කළේ? ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා ඉහළ තියෙන මල් වියන. මේ මට කරපු ආරාධනාව. කවුද කළේ? ඔබේ දියණිය මේ ආරාධනාව කළේ. එතකොට මොනතරම් ආශ්චර්යමත්ද මේ ආරාධනාව? අර පිරිසගේ ශ්‍රද්ධාව කොච්චරද? මේ ආරාධනාව මොනතරම් ආශ්චර්යමත්ද? භාග්‍යතුන් වහන්සේගේ ශක්තිය කොච්චරද එතකොට? එහෙමනම් භාග්‍යතුන් වහන්සේට ඒක ඒ තරම් විශේෂ දෙයක් බවට පත් වෙලා තිබුණේ නැහැ. ඒ කියන්නේ මේ වාගේ අසිරිමත් පූජාවල් ඕන තරම් භාග්‍යතුන් වහන්සේ ළඟ සිද්ධ වෙන්න ඇති. ඒක ඒ නිසා මහ ලොකු පුදුමයට කාරණාවක් නෙමෙයි. අසිරිමත් දේවල් ඕන තරම් භාග්‍යතුන් වහන්සේ ගාව වෙලා තියෙනවා.